සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ඔයා ත්‍රිකුණාමලය පැත්තේ ගිහිලා නවතින්න මිල අඩුවටම හොටෙල් හොයනවා නම් බැලිය යුතුම වීඩියෝ එකක්. අපි අද අරන් එන වීඩියෝ එක තමයි ත්‍රිකුණාමලය ගිහිලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 5 Pearl Bungalow ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා උප්වෙලි පැත්තට කිලෝමීටර 5ක් විතර එනකොට ඔයාට මෙතනට ළඟා වෙන්න පුළුවන්. මෙතනදී free wifi, restaurant එකක් වගේම ලස්සන garden එකකුත් ඔයාට බලා ගන්න පුළුවන්. හිලාවැලි බීච් එකට යනවා නම් කිලෝමීටර 12ක දුරකුත්, කෝණේශ්වරම් කෝවිලට යනවා නම් කිලෝමීටර 7ක දුරකුත් තියෙනවා. ඉතින් ඔයාට මේ හොටෙල් එක දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 4000යි. අංක 4 Lobster Inn. ත්‍රිකුණාමල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා උප්පුවේරි පැත්තට කිලෝමීටර 7ක් ආවුතින් ඔයාට මෙතනට ළඟා වෙන්න පුළුවන්. මෙතන අතර වෙන ඔයාට free wifi, private kitchen එකක් වගේම හොඳ garden area එකක් බලා ගන්නත් පුළුවන්. කෝණේශ්වරම් කෝවිලට කිලෝමීටර 7ක දුරකුත්, හිලාවැලි බීච් එක බලන්න යනවා නම් කිලෝමීටර 12කුත් තියෙනවා. ඔයාට මේ හොටෙල් එක දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 4500කට ආසන්න මුදලක්. අංක 3 සජී රෙසිඩන්ස් ත්‍රිකුණාමලයි. මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමල රේල්වේ ස්ටේෂන් එකට ආසන්නයේමයි. free wifi, TV එකක් වගේම balcony එකට ලස්සන view එකකුත් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්. මාබල් බීච් එකට කිලෝමීටර 16ක දුරකුත්, කෝණේශ්වරම් කෝවිලට යනවා නම් කිලෝමීටර 3මාරකුත් තියෙනවා. ඔයාට මේ හොටෙල් එක ගන්නවා නම් දෙන්නෙකුට එක නයිට් එකකට වෙන්නේ රුපියල් 4600යි. අංක 2 හිල්ටන් කොටේජ්. ඔයා මෙතනට ත්‍රිකුණාමල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා එනවා නම් උප්පුවේරි පැත්තට කිලෝමීටර 5ක් විතර තියෙනවා. මෙතනදී free wifi, private kitchen එකක් වගේම balcony view එකකුත් ඔයාට බලා ගන්න පුළුවන්. කෝණේශ්වරම් කෝවිලට කිලෝමීටර 7කුත්, නිලාවැලි බීච් එක බලන්න යනවා නම් කිලෝමීටර 12ක දුරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක වෙන්නේ දෙන්නෙකුට ගන්නවා නම් ආසන්න වශයෙන් රුපියල් 5000ක මුදලක්. අංක 1 Rolex Guest House. මේ ප්ලේස් එකට ත්‍රිකුණාමල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා තියෙන්නේ උප්වෙලි පාරේ කිලෝමීටර 5ක දුරක්. free wifi, garden එකක් වගේම ලස්සන sea view එකකුත් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන්. නිලාවැලි බීච් එකට කිලෝමීටර 12කුත්, කෝණේශ්වරම් කෝවිලට කිලෝමීටර 7ක විතර දුරකුත් තියෙනවා. ඉතින් ඔයාට මේ ප්ලේස් එක ගන්නවා නම් එක නයිට් එකකට මුදල දෙන්නෙකුටම වෙන්නේ රුපියල් 5000යි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට ත්‍රිකුණාමලයේ ගිහිල්ලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන අපි අරගෙන ආවා. අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ හොටෙල් ගැන ඉතාම කෙටි විස්තරයක්. මේ වගේ තියෙන සියලුම පහසුකම් සහිතව සම්පූර්ණ විස්තර ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එකේ තියෙන දුරකථන අංක හරහා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ මිල අඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.